කරනවා. කිසිම කලබලයක් මන්නේ මම මෙච්චර ඉවසන්නේ මගේ පුතාට දඬුවම් කරපු මිනිහා විතරයි මට ඕන. ඒ මිනිහා විතරමයි මට ඕන. මගේ පුතාව තාප්පකින් පැන්න කියනවා පස්සේ ෆලෝ කරගෙන ආව කියනවා විවිධ කතා කියනවා. ඒ විවිධ කතාත් ඔය කමෙන්ට් දාන ගෑනුත් සමහරට ඔයසි මහත්තයාගේ හොර ගෑණියෙක්ද දන්නේ. මට ඒක අදාළත් නැහැ. උඹත් හොඳට මතක තියාගනින් මම මීඩියා වලට මේ කියන්නේ. හරිද? උඹ හොර ගෑණියෙක්ද දන්නේ? උඹ හොර ගෑණියේ. මගේ කොල්ලා ගැන දැනගෙන කතා කරපන්. ඔතනින් අයින් එන්න බහතුරු ඔය මේට පාරට එන්න. හරි. අපි ඕක දැන් අවසන් කරන්න අම්මා. හරිද? එතකොට මේකේ මොනවා හරි දෙයක් තියෙනවනම් මට කතා කරන්න ඇවිල්ලා මම ඇවිල්ලා කියන්නකි. හරිද? මොනවා හරි දෙයක් තිබ්බම මට කතා කරන්න අම්මා. හරි? ඒ ඔයාලා වෙනුවෙන් ඔයාලා අපේ වසමේ ඉන්න ඔයාලා වෙනුවෙන් තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. හරිද? අපි මේ ඇවිල්ලා ඉන්නේ ඔයාලට ගහන්නවත් අරවටු කරන්නවත් නෙමෙයි. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණ ගමන් කොහෙද දෙනවල දුවගෙන? පොලිසියට. ඒ පොලිසියට එනකොට අපි දැනගන්න ඕනේ